ලෝකයේ විවිධ දේවල් ගැන තොරතුරු හොයන ඔයාලා හැමෝම අදත් ආයුබෝවන් කියලා පිළිගන්නවා ලෝකයා YouTube නාලිකාවට. අද මම මේ වීඩියෝවෙන් කතා කරන්නේ රන් වලටත් වඩා වටින හතු විශේෂයක් ගැන. ඒ මොකක්ද කියලා දැනගන්න අපගේ YouTube නාලිකාවත් subscribe කරලා රැඳී සිටින්න මේ වීඩියෝවේ අවසානය තෙක්. මෙම හතු විශේෂය ඇතිවීමට ප්‍රධාන වශයෙන් බලපාන්නේ ඔෆියෝකෝඩිසෙප්ස් සයිනෙන්සිස් නම් දලඹු දිලීරයයි. ඔවුන් මෙලොව සිටින වටිනාම පරපෝෂිතයන් ලෙසද හඳුන්වනවා. ඔවුන් නිසා මේ සෑදෙන හතු විශේෂයේ නම තමයි කැටපිලර් ෆන්ගස්. මේ හතු විශේෂය හැදෙන්නේ ටිබෙටේ සානුවල පමණයි. එයත් එක්තරා විශේෂිත ලක්ෂණයක්. මෙය හටගන්නේ පස් යට සිටින දලඹුවන් වැනි පණුවෙක්ට මේ දිලීරය ඇතුල් වීමෙනුයි. එම දිලීරය පණුවාට ඇතුළු වූ පසුව පණුවාව අවශ්‍ය ආකාරයට මෙහෙයවමින් පොළොව මත පිටට ගෙනෙනවා. මේකට කියන්නේ සොම්බිකරණය කියලා. ඊට පස්සේ මත පිටට පැමිණෙන පණුවාගේ සම්පූර්ණ ක්‍රියාකාරීත්වය නතර කරලා ඌව මරලා ඒ දිලීර ජාලය හත්තක් විදිහට ඉහළට වර්ධනය වෙනවා. එහෙම ඒ හතු වර්ධනය වුණත් අපට ලේසියෙන් දකින්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා එම හතු හැදෙන කාලයට ටිබෙටේ වැසියන් මේ කැටපිලර් ෆන්ගස් සොයා හැම බිම් අඟලක්ම හාරමින් යනවලු. ඔබේ නිවස ලස්සන කරගන්න, ෂොප් එක ලස්සන කරගන්න, තෑගි දෙන්න, ලස්සන ෆ්ලවර් පොට් එකක් හදාගන්න හැපි බ්ලූම්ස් අපව සම්බන්ධ කරගන්න. ඒ වගේම මේ කැටපිලර් ෆන්ගස් චීන වෛද්‍ය විද්‍යාවේ කොටසක් වශයෙන් හැඳින්වෙන බවත් මෑත කාලයේදී මේ හතු විශේෂයට වැඩි ඉල්ලුමක් පැවතීමත් කැටපිලර් ෆන්ගස් මේ දිනවල කතාබහට ලක් කෙරෙන කරුණක් වෙලා තියෙනවා. ඒ වගේම මෙම කැටපිලර් ෆන්ගස් ලෝකයේ දුර්ලභම බව නිසාම ග්‍රෑම් එකක් ඇමරිකන් ඩොලර් 30ක් වගේ මුදලක් වෙනවා. ලංකාවේ මුදලින් රුපියල් 9000ක් විතර වෙනවා. ඉතින් අද මම මේ වීඩියෝවෙන් කිව්වේ ලෝකයේ ඉතාමත් දුර්ලභ ඉතාමත්ම වටිනා හතු විශේෂයක් ගැන. මේ වගේ වීඩියෝ බලන්න ඔයාලත් කැමති නම් ලෝකයා YouTube නාලිකාවත් subscribe කරලා ඔයාලගේ වටිනා අදහසුත් කමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. නැවතත් අලුත් වීඩියෝ එකකින් ලෝකයා YouTube නාලිකාවෙන් හමු වෙමු.